සංගරුවනට අපගේ වන්දනාව නමස්කාරයම වේවා සාදු සාදු සාදු. එකට එක්ව සංඝ ගුණ ගාථාව කියමින් අපි කවුරුත් වන්දනා කරමු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙතං ලෝකස්සාති සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව තවත් හෝරා එකහමාරක පමණ කාලයක් මුළුල්ලේ අප ජීවිතවලට අර්ථයෙන් ධර්මයෙන් අනුකම්පාවෙන් දේශනා කරන්නට ඊ타මත්ම ගෞරවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට පෙර ආතුව ස්වාමීන් වහන්සේ විශේෂ දෙහත් පූජා කරමින් පින්කම වෙනුවෙන් ආරාධනා කරන අපේ ගුරුතුමන්ට අපි ආරාධනා කරනවා. මහේෂ් පත්මසූරිය ගුරුතුමන්ට ස්වාමීන් වහන්සේට දෙහත් පූජා කරමින් දම් දෙසුම වෙනුවෙන් ආරාධනා කරන්න. සාදු සාදු දීර්ඝායස සේවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධේවා මව් දෙමාපියන් දුවා දරුවන්ටත් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාට මේ පිං නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ගොඩාක් පින්වත්යෝ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට පෙන් පූජාවන් සිද්ධ කරන්න ශශික මදුසංග මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. කවුරුත් සාදු නාදයක් පවත්වමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වැඩම කොට වදාළ ගෞරවනීය එනායක මෑණියන් වහන්සේගෙන් අවසර, ඒ වගේම මේ පින්කම සංවිධානය කරපු පින්වත් මහේෂ් පත්මසූරිය මහත්මයා ඇතුළු ඒ සියලුම කල්යාණ මිත්‍ර මහත්ම මහත්මීගෙන් අවසර, ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වෙන පින්වත් දුවා දරුවන්ගෙන් මව් දෙමාපියන්ගෙන් අවසර, අපේ පින්වත් මහේෂ් පත්මසූරිය පින්වත් මහත්මයා අපේ ක්‍රිෂාන් කල්පගේ මහත්මයා සමග අපිට ඇවිල්ලා බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා. මේ පූජනීය කළුතර බෝධි සමිඳුන් අභියසට වැඩම කරලා මෙවැනි සීලමය සමත විදර්ශනාමය පින්කමක් මේ දුවා දරුවන් උදෙසා සිද්ධ කර දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ
මේ ලස්සන විචිත්‍ර සුන්දර පින්කම සංවිධානය වෙලා තියෙන්නේ. පින්කමක ලස්සන දකිද්දී පින්කමක විචිත්‍රභාවය දකිද්දී ඒ ලස්සනේ විචිත්‍රභාවය තුළින් අපි දකින්නේ එම පින්කම සිදු කළා වූ පින්වත් මහේෂ් පත්මසූරිය මහත්මයා ඇතුළු ඒ උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු පින්වතුන්ලාගේ සිත් සතන් උතුම් තෙරුවන් උදෙසා කොයි සානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දඹදිව බොහෝම ලස්සන චිත්‍රයක් තිබ්බ පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුනි පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් ලස්සනාකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී ඒ විචිත්‍ර භාවයේ සුන්දරත්වයේ තුල අපි දකින්නේ ඔබලාගේ සිත් සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා තමන්ගේ පැවිදි ශ්‍රාවකයන් අමතලා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી ඔබලාව නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පැවිදි අපිට එවන් අවවාදයන් සිද්ධ කරලා තිබෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට ඔබලා පින්වතුනි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් උඩුවියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් අපිට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි. ඒ නිහතමානී සතුට තමයි ඔබලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් අපිට දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. පින්වතුනි යහපත් ශ්‍රාවකයෙක් හැටියට අපිව සමාජගත කරන්න සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන්ගෙන් යුත් ශ්‍රාවකයෙක් හැටියට අපිව සමාජගත කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් කළාද පින්වතුනි. විනය කාරණා 227ක් අධිකරණයන් 7ක් මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් පනවලා මේ ලෝක ධාතුවේ පින්වතුනි ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න සත්පුරුෂ දෙවියන්ගෙන් සත්පුරුෂ බ්‍රහ්මයින්ගෙන් සත්පුරුෂ මිනිස්සුන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මහා සංඝරත්නය පත් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් මහා කරුණාවෙන් ගත්තද පින්වතුනි. ඒ නිසා ඔබලා ශ්‍රාවකයන් හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි පින්වතුනි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිව පත් කළේ. ඒ නිසා කල්පනා කරන්න පින්වතුල්ලා මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකයෙන් පාබඩ වලින් හේවිසි වලින්
උඩුවියන් වලින් යම් විචිත්‍ර වූ ප්‍රණීත වූ පූජාවෝ සිද්ධ කළා තියෙනවද? පිංගතුනි ඒ සෑම පූජාවක්ම ලෞතුරා මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි. පූජා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. පිංගතුනි මං ඔබෙන් ඇහුවොත් ලෝකය කියන්නේ මොකක්ද කියලා ඔබ කියන්නේ මොකක්ද? ඔබලා මේ යන්නේ ලෝකය දිනන්න. මේ ඉගෙන ගන්නේ, මේ පින්කම් කරන්නේ, මේ සෑම දෙයක්ම කරන්නේ ලෝකය දිනන්න. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ කුමක්ද පිංගතුනි? දැන් මං ඔබෙන් ඇහුවොත් ලෝකය කියන්නේ කුමක්ද කියලා ඔබ කියයි ලෝකය කියන්නේ ලෝක සිතියම ඇතුලේ තියෙන ලෝකයයි. ඇමරිකාව, රුසියාව, ජපානය, චීනය මේක තමයි අපි දකින ලෝකය. එහෙම නැත්නම් අපේ ඇසට අරමුණු වෙන මේ ඉරහඳ තාරකා ග්‍රහලෝක මේවා තමයි අපේ ලෝකය. අපි මේ උත්සාහ කරන්නේ මේවා ජය ගන්න. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය හැටියට පනවන්නේ අපි දකින ලෝකය නෙමේ පිංගතුනි. අපි දකින ලෝකය නෙමේ බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය හැටියට පනවන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය හැටියට පනවන්නේ? කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි. එච්චරයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි. බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට වදාළේ මෙන්න මේ ලෝකේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි. පින්වතුනි ලෝකය කැඩෙනවා නම්, ලෝකය බිඳෙනවා නම්, ලෝකය විසිරෙනවා නම් ලෝකය නිවැරදි කරන්න අපිට බෑ පින්වතුනි. නොකැඩෙන ලෝකයක්, නොබිදෙන ලෝකයක්, නොවිසිරෙන ලෝකයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි මේ බලාපොරොත්තු ඔස්සේ මේ අපි මේ හබාගෙන යන්නේ. ඒ බලාපොරොත්තු ඔස්සේ අපි අබාගෙන යද්දී අවසානයේ අපි ලබන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔච්චරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට පනවන්නේ අපි ඇහෙන් දකින ලෝකය නෙමේ, මනසින් හිතන ලෝකය නෙමේ, කනෙන් අහන ලෝකය නෙමේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි. මොකක්ද කැඩෙන්නේ? මොකක්ද බිඳෙන්නේ? මොකක්ද විසිරෙන්නේ? මේ රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මොකද්ද මේ රූපය කියන්නේ? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මේ සලායතනයෝ, මේ ආධ්‍යාත්මික සලායතනයෝ, ඔය බාහිර සලායතනයෝ, මේ රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අර අවුරුදු සතියේ බලන්න මහා පාරවල් වල රූප මනුස්ස ජීවිත 50ක් 60ක් කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. අර අවුරුදු සතියේ දියේ ගිලිලා අහිංසක ජීවිත 10ක් 15ක් කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. අර මැද පෙරදිග බලන්න මොනසා අහිංසක මනුස්ස ජීවිත දහස් ගාණක් කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. ඒ වගේමයි බාහිර රූපයන්, මහා විශාල ගොඩනැගිලි සම්පත් දීපල කැඩිලා, බිඳිලා, රූපේ අර්ථය, අනරූපේ අර්ථය. මේ රූපේ අර්ථය සක්විති රජතුමාගේ රූපයටත් මේ අර්ථය පොඩුයි. ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ රූපයටත් මේ අර්ථය පොඩුයි. රුසියාවේ ජනාධිපතිතුමාගේ රූපයටත් මේ අර්ථය පොදුයි. මේ ලෝකේ ඉන්න ඉහළම ධනවතාගේ රූපයටත් මේ අර්ථය පොදුයි. මේ රටේ ඉන්න අහිංසක යාචක පින්වතාගේ රූපයටත් මේ අර්ථය පොදුයි. මොකද්ද පොදු අර්ථය? කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අද දවසේ මේ හොඳට නිරෝගීව ඉන්නවා.
හෙට දවසේ මේ රූපය කැඩිලා බිඳිලා විසිරිලා බරපතල රෝගී භාවයකට පත් වෙනවා. මේ මොහොතේ සුන්දර ලස්සන නගර තියෙනවා. හෙට දවසේ නගර අලු දූවිලි බවට පත් වෙනවා. කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අපි මොනසා මේ රූපය මගේ කරගෙන ජීවත් වුණත් කවදා හරි දවසක මේ රූපය ආදාහනාගාරේ අර සවලෙන් එකතු කරලා මුට්ටියකට දාන අලු ගොඩක් බවට පත් වෙනවා. කැඩුනා, බිඳුනා, විසුරුණා. අන්න බුදුරජාණන් වහන්සේ පනවන ලෝකයේ අර්ථය රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මොනවද වේදනාවෝ කියන්නේ? අපි ලැබෙන සැප වේදනා, මේ ඇසේ පස්සය හේතුවෙන් ලබන සැප වේදනා, කනේ පස්සය හේතුවෙන් ලබන සැප වේදනා, නාසයේ දිවේ ශරීරයේ මනසේ පස්සෙන් ලැබෙන සැප වේදනා කැඩෙනවා, බිඳෙනවා. පිංගතුණි ගෙවි ගිය වසරට හිත යොමු කරන්න. දවස් 365ක් ගෙවිලා ගියා අප්‍රේල් 14 වෙනිදා. ඒ ගෙවි ගිය දවස් 365 දවසේ ඔබ කොච්චර සැප වේදනා අත්විඳද කියලා බලන්න. ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? කැඩිලා, බිඳිලා, විසිරලා ගියා. අපි පුංචි කාලේ මොනසා සැප වේදනා අත්විඳද? අම්මාට තුරුල් වෙලා අම්මාගේ පියවරු වලින් කිරි උරා බොද්දි අතපය විසිකර කර කොච්චර සැප වේදනා අත්විඳද? ඔබ පුංචි කාලේ තොටිල්ලේ ඉඳගෙන අම්මා නලවද්දි කොච්චර සැප වේදනා? පිංගතුණි නංගිලා මල්ලිලා අයියලා අක්කලා එක්ක සෙල්ලම් ගෙවල් හදලා පුංචි කාලේ සෙල්ලම් බත්තු යද්දි කොයි සැප වේදනා? ඒ සැප වේදනාවෝ මායාවක්, ඒ සැප වේදනාවෝ මිරිඟුවක්, ඒ සැප වේදනාවෝ ඇස්බැඳුමක්. සෑම සැප වේදනාවක්ම වෙනස් වෙලා ගියා. දුක් වේදනා අම්මා තාත්තා බැන්න වෙලාවේ, යාළුවා තරහ වුණ වෙලාවේ, විභාගේ ෆේල් වුණ වෙලාවේ කොයි දුක් වේදනා? එකක්වත් දැන් අපිට අයිති නෑ. කැඩුනා, බිඳුනා, විසුරුණා. මේ ඔබ ලැබුවා උපේක්ෂා විදීම්. අද දවස පුරාවට ඔබ මේ උපේක්ෂා විදීමක් තුලයි ඉන්නේ. මේ උපේක්ෂා විදීම් නිට්ටයද? කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. එමනම් පින්වත්නි රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. වේදනාව කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. වේදනාව හේතුවෙන් සකස් වෙන හඳුනා ගැනීම. අපි උදේ ඉඳන් රෑ වෙනකන් මේ ඇසෙන් කොච්චර රූප අඳුන ගන්නවද? මේ අම්මා, මේ තාත්තා, මේ ගුරුතුමා, මේ කහ පාට, මේ නිල් පාට, මේ බස් එක, මේ කාර් එක, මේ හඳුන ගන්න සෑම හඳුනා ගැනීමක්ම කැඩිලා, බිඳිලා, විසිරිලා යනවා. වෙනස් වෙලා යනවා. මේ හඳුනා ගැනීම හේතුවෙන් සකස් වෙන සංස්කාරයෝ, කුසල් අකුසල් සංස්කාර කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අද දවසේ කෝටිපතියෙක් වෙච්ච කෙනා ඊළඟ මාසේ අන්ත දුප්පතෙක් වෙනවා. මේ ජීවිතේ නිරෝගීව ඉන්න කෙනා හෙට දවසේ අංශභාග රෝගියෙක් වෙනවා. පින්වතුනි මේ සංස්කාරයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් විඥානයෝ කැඩිලා, බිඳිලා, විසිරලා යනවා. අපි කොච්චරනම් විශේෂ වූ දැනීම් ඇති කර ගන්නවද? අපේ අනාගතේ මෙහෙම වෙන්න ඕන, රටේ අනාගතේ මෙහෙම වෙන්න ඕන, රටේ දේශපාලනය මෙහෙම වෙන්න ඕනේ, මගේ අධ්‍යාපනය, ඒ සෑම දැනීමක්ම කැඩිලා, බිඳිලා. පින්වතුනි මෙන්න ලෝකේ අර්ථය. මෙන්න මේ අර්ථය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලදී අවබෝධ කළේ. මේක හදන්න බෑ. මේ රූපය හදන්න බෑ. ඔබ සක්විති රජ වුණත් මේක කැඩිලා, බිඳිලා, විසිරිලා ආදාහනාගාරයෙන් ගන්න අලු මුට්ටියක් බවට මේකපත් වෙනවා. මේක හදන්න බෑ. අන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ යථා ස්වභාවය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අන්න අවබෝධ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා. අවබෝධ ඥාණයෙන් මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකේ ස්වභාවය දැකලා මහා කරුණාවෙන් කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකක්ද ඒ කාරණා දෙක? මුලින්
ඔබ මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. ඔරොත්තු දෙන්නෙක්. දැන් මේ අවුරුදු සමයේ 50 දෙනෙකුට වැඩිය මහපාරේ හැප්පිලා මැරුණා. ඒගොල්ල මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දුන්නද? නැහැ. ඒගොල්ල මේ ලෝකය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අනතුරට ගොදුරු වුණා. අනතුරට ගොදුරක් වුණා. අර දියේ ගිරිලා මැරිච්ච අහිංසක දරුවෝ මේ අනතුර දැනගෙන හිටියේ නැහැ. මේ ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයක් කියලා දැනගෙන හිටියේ නැහැ. අනතුරේ ගොදුරක් බවට පත් වුණා. අර මැද පෙරදිගේ යුද වැදිලා විනාශ වෙන જાතීන් මේක කැඩෙන බිඳෙන විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකයක් කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අනතුරට ගොදුරු වුණා. අන පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කැඩෙන බිඳෙන විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකය අවබෝධ ඥාණයෙන් දැකලා ඔබට දේශනා කරනවා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. මුලින්ම ඔබ ඔරොත්තු දෙන්නෙක් වෙන්න. ඔබේ පින්වත් ගුරුතුමා මහේෂ් පත්මසූරිය මහත්මයා කල්යාණ මිත්‍ර භාවයෙන් පින්වතුනි ඔබලාව මේ තැනට යොමු කරලා මේ උතුම් සමත විදර්ශනා ධර්මයන් ඔබේ ජීවිතයට දුන්නේ ඇයි? ඇයි දුන්නේ? වෙන වැඩක් නැතුවද මේ මහත්මයාට? නැහැ. Tamanගේ ශිෂ්‍යයින් මේ කැඩෙන බිඳෙන විසිරෙන සංස්කාර අභියෝගයට ඔරොත්තු දෙන්නම් බවට පත් කරන්න. මොකද ඔබ මේ සංස්කාර අභියෝගයට ඔරොත්තු නොදුන්නොත් පින්වතුනි විභාගේ ෆේල් වෙන්න පුළුවන්. විභාගයට අඩු ලකුණු ලැබෙන්න පුළුවන්. අධ්‍යාපනයේ එපා වෙන්න පුළුවන්. නරක යාළුවන්ට වැටෙන්න පුළුවන්. අම්මා තාත්තට අකීකරු වෙන්න පුළුවන්. දෙමාපියන්ට අකීකරු වෙන්න පුළුවන්. ඇයි? කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය ඔබ දන්නේ නැහැ පින්වතුනි. ඔබ හිතන්නේ මේක නොකැඩෙන ලෝකයක්. මේක නොබිඳෙන ලෝකයක්. මේක නොවිසිරෙන ලෝකයක්. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට මුලින්ම පනවනවා. මුලින් මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන්න. මුලින් ඔරොත්තු දෙන්න. මේකට ඔරොත්තු දෙන්නේ නැතුව අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. මොකද මේ රූපය ලෙඩ වෙනවා. මේ ඇස ලෙඩ වෙනවා. මේ කන ලෙඩ වෙනවා. මේ නාසය ලෙඩ වෙනවා. මේ දිව ලෙඩ වෙනවා. මේ මනස ලෙඩ වෙනවා. මේ ශරීරය ලෙඩ වෙනවා. පිංගතුනි එහෙනම් පිංගතුනි මුලින්ම මේකට ඔරොත්තු දෙන්න ඕනේ. මහා පාරේ යන්න බෑ කොහෙන් හප්පයිද දන්නේ නැහැ. වාහනයක එලවන්න බෑ කොහෙන් ඇවිල්ලා හප්පයිද දන්නේ නැහැ. පිංගතුනි එහෙනම් මේ අභියෝගයට මුලින් අපි ඔරොත්තු දෙන්නෙක් වෙන්න ඕනේ. කොහේ බැලුවත් පිංගතුනි නරක යාළුවෝ ඉන්නවා. පාප මිත්‍රයෝ ඉන්නවා. පොඩ්ඩ වැරදුනොත් කොහෙන් කෙලවර වෙයිද කියලා අද හිතන්න බෑ සමාජෙට. අද දරුවෙකුට විශ්වාසයෙන් පාරට බහින්න බෑ. අද විශ්වාසයෙන් දරුවෙකුට සමාජ ආශ්‍රයට යන්න බෑ. ඒසා නපුරු වියරු කැඩෙන බිඳෙන විසිරෙන සංස්කාර ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. අන බුදුරජාණන් වහන්සේ ඔබට මුලින්ම මේකට ඔරොත්තු දෙන්න. මේකට ඔරොත්තු දෙන්න. අකුසල් තියෙනවා නම් අකුසල් යටපත් කරගෙන කුසල් මතු කරගෙන මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන්න. ඔබ මුලින් ඔරොත්තු දෙන්නේ බවට පත් වෙලා දෙවනුව ඔබ කැමති නම් මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. ඔබ නිදහස් වෙලා යන්න. බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කළා. මේ ලෝකය කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයක් කියලා උන්වහන්සේ ලෝකය උපයෝගී කරගෙන ලෝකය තුල තියලා උන්වහන්සේ නිවී ගියා. අහිමත් උන්වහන්සේලා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ යසෝදරා පටාචාරාව කිසා ගෝතමීලා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය අවබෝධ ඥාණයෙන් දැකලා ලෝකය තුල තියලා උන්වහන්සේලා නිදහස් වුණා. ඒ නිසා ඔබලා කැමති නම් නිදහස් වීම දිහාට යන්න. නමුත් මහේෂ් මහත්මයා පින්වත් අපේ ගුරුතුමා ඔබලාව ගෙනාවේ ඔබලාට ලෝකෙන් නිදහස් වෙන්න තැනට කියන්න නෙමෙයි. නිදහස් වෙන්න ඉස්සෙල්ලා මේ අභියෝගයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න.
මේ අභියෝගයට කැඩෙන බිදෙන විසිරෙන අභියෝගයට ඔරොත්තු දෙන්න. දැන් අපි උදේ ඉඳන් මෙතන මොකද්ද කළේ? මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයට ඔරොත්තු දෙන්නෙක් බවට පත් වුණා. කොහොමද ඔරොත්තු දෙන්නෙක් බවට පත් උනේ? මුලින් හරියටම හතරට නේ මහත්තයෝ. හතරට ඉවර කරන්න ඕනේ. තව හරියටම විනාඩි 55යි තියෙන්නේ. ඒ නිසා හරියටම මං හතරට ඉවර කළා. ඕගොල්ලන් ගෙවල් වලට යනවා. බය වෙන්න එපා. පරක්කු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් ඔබලාට අද උදේ ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මේ අපි මොකද්ද කරන්නේ? ඔබලාව නිවන කරා අරන් යනවද? නෑ. ඊට ඉස්සෙල්ලා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නිවන කරා යන්න නෙමෙයි, පැවිදි වෙන්න කරා යන්න නෙමෙයි. මුලින් ඔබ මේ කැඩෙන බිඳෙන විශ්ලේෂණ ලෝකෙට ඔරොත්තු දෙන්න ඕනේ. ඔබේ අකුසල් යටපත් කරලා ඔබේ කුසල් මතු කරන්න ඕනේ. ඔබේ අධ්‍යාපන දියුණුවට අදාළ කුසල් මතු කරගන්න ඕනේ. ඔබේ විභාග දියුණුවට අදාළ කුසල් මතු කරගන්න ඕනේ. ඔබේ අම්මා තාත්තට කීකරු භාවයට අදාළ කුසල් මතු කරගන්න ඕනේ. Taman උපන් රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට ආදරය කරන පින්තුනි මේ ශක්තිය ඔබ ඇති කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙන්ට ඇවිල්ලා මොකද්ද වාඩි වෙලා මුලින්ම කළේ? තෙරුවන් කෙරේ සද්ධාව තුල පිහිටියා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ජීවිතයට ගත්තා. පින්වතුනි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ජීවිතයට ගත්තොත් මොනවද ලැබෙන ආනිසංස? ඔබ උදේ පාන්දර නැගිටලා පාසල් යන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ මෙහෙම උතුම් බුදු ගුණයක් මොහොතක් මෙනෙහි කළොත්, උතුම් ධර්ම රත්නයේ, උතුම් සංඝ රත්නයේ ගුණයන් මොහොතක් මෙනෙහි කළොත්, රාත්‍රී නින්දට යන්න පෙර ආතුව මේ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් ඔබ මොහොතක් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝම ඔබ තුල වැඩෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝම ඔබ තුල වැඩෙනවා. පින්තුනි තෙරුවන් කෙරේ සද්ධාවේ ආනිසංස මේ කැඩෙන බිදෙන විසිරෙන ලෝකයේ දිහා බලන්න. විශ්වාසයක් නැහැ. හෙටක් පිළිබඳ විශ්වාසයක් නැහැ. අනාගතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසයයි ඔබට මේ ධර්මයේ තුලින් දැන් අපි ඇති කරලා දෙන්නේ. තෙරුවන් කෙරේ සද්ධාවෙන් හැමදාම උදේ පාන්දර නැගිටලා බුද්ධානුස්සතියට හිත මොහොතක් පිහිටන්න, ධම්මානුස්සතියට, සංඝානුස්සතියට, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටම පාර පෙන්නනවා ඔබට. ඒ විතරක් නෙමේ, බිය, සැකය, විචිකිච්ඡාව පහ කරනවා පින්වතුනි. ඔබට බියක් ඇති වෙන්නේ නැහැ. සමාජය කෙරෙහි බියක් ඇති වෙන්නේ නැහැ. අනුන් කෙරෙහි බියක් ඇති වෙන්නේ නැහැ. පින්වතුනි අධ්‍යාපනය කෙරෙහි බියක් ඇති වෙන්නේ නැහැ. විභාගේ ෆේල් වෙයි කියලා බියක් ඇති වෙන්නේ නැහැ. ඇයි පින්වතුනි? තෙරුවන්ගේ ශක්තිය. අයෝ මේ ශක්තිය මෙකද මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථය. ලෞතර බුදුරජාණන් වහන්සේ ඊට වඩා දුර්ලභ අර්ථයක් නැහැ. මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් ධර්ම රත්නය. එහෙනම් ඔබ තෙරුවන් සරණ පිහිටි දරුවෙක් නම්, උදේ පාන්දර බුද්ධානුස්සතියෙන් දවස පටන් ගන්න දරුවෙක් නම්, පින්වතුනි සැකය, විචිකිච්ඡාව, බිය පහව යනවා. ඔබ නොබියව සමාජයට මුහුණ දෙනවා. ඔබ නොබියව අධ්‍යාපනයට මුහුණ දෙනවා. ඔබ නොබියව විභාගයට මුහුණ දෙනවා. ඔබ දන්නවා තෙරුවන්ගේ රැකවරණය ඔබට තියෙනවා කියලා. ඒ තෙරුවන්ගේ රැකවරණය ලබද්දී අකුසල් යටපත් කරලා කුසල් මතු කරනවා. ඒ කුසලයේ ශක්තියනුයි ඔබ අභියෝගයන්ට ඉදිරිපත් වෙන්නේ, අභියෝගයන් ජයගන්නේ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න. දැන් උදේ ඉඳන් අපි මෙතන ඉඳන් මුලින්ම බුද්ධානුස්සතියට, ධම්මානුස්සතියට, සංඝානුස්සතියට හිත ගත්තා. ඒ තුලින් අයෝමය ශක්තියක්, කුසල් ශක්තියක්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිවීමට අවශ්‍ය පරිසරයක්, ඒ වගේම බිය, සැක, විචිකිච්ඡාව පහව යාමක් පින්වතුනි අපි ජීවිතයට ගත්තා. ඒ නිසා මේ මොහොතේ ඔබට තෙරුවන් කෙරෙහි සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි සැකයක්, විචිකිච්ඡාවක් ඔබට නැහැ. නමුත් අද සමාජයේ මහා විකෘති සමාජයක්. මේ තාක්ෂණික මෙවලම් නිසා බලවත් ආකාරයෙන් සමාජයේ විකෘතියක් වෙනවා. බුදුදහමට බලවත් චෝදනා එල්ල කරනවා, විවේචන එල්ල කරනවා. තරුණ දරුවෝ බුදුදහමෙන් ඈතට යනවා.
පින්වතුනි මේ ශක්තිය දහමේ ශක්තිය අපි දකින්නේ නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජීවිතයට ගත්ත කෙනෙක් නම් බුද්ධානුස්සතිය තුල ජීවත් වෙන කෙනෙක් නම් ඔබට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ. ඔබ දවස පටන් ගන්නෙ බුදුරජාණන් වහන්සේගෙන්. ඔබ දවස අවසන් කරන්නේත් බුදුරජාණන් වහන්සේගෙන්මයි පින්වතුනි. ඒ නිසා ඔබ අසරණ වෙන්නේ නැහැ. ඔබට සැකය නැහැ, විචිකිච්ඡාව නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවා කියන කාරණේ පිළිබඳ සැකයක් ඔබට නැහැ. විචිකිච්ඡාවක් ඔබට නැහැ. ඒක ඔබට නියත විශ්වාසයක්. සිදුහත් කුමාරයා මහා මායා දේවියගේ මව් කුසෙන් ලෝකෙට බිහි වෙද්දී ඒ පිනැති සිදුහත් කුමාරයා සතරවරම් දෙවියන් දෝතින් ගත්තාය කියන කාරණය පිළිබඳ ඔබට සැකයක් විචිකිච්ඡාවක් නැහැ. ඒක සුන්දර හේතුඵල ධර්මයක්. ඒක නියතයක්. මොකද මේ මව් කුසෙන් බිහි වෙන සිදුහත් කුමාරයා සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරපු කුමාරයෙක්. සක්විති රජකම් දන් දුන්න කුමාරයෙක්. රජකම් සිටුකම් මහා ධන සම්පත් බිරින්දෑවරු බිසෝවරු දරුවන් දන් දුන්න කුමාරයෙක්. පින්වතුනි එවන් මහා දාන පාරමිතාවක් පුරපෝ බෝධිසත්වවරයෙක් සම්මා සම්බුද්ධ රාජ්‍ය පතා මව් කුසෙන් බිහි වෙන වෙලාවේ සතරවරම් දෙවියන්ගේ දෝතටයි මුලින් වෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. ඒක තේරුම් ගන්න කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙන්න ඕනේ. පින්වතුනි සතරවරම් දෙවියන් දෝතට ගත්ත සිදුහත් කුමාරයා දෝතට ගනිද්දී ස්වභාව ධර්මය උණු පැන් වැස්සක් වැහැලා සිසිල් පැන් වැස්සක් වැහැලා ඒ සිදුහත් කුමාරයා දෝවණය කළා කියන කාරණය මට සැකයක් නැහැ. ඔබ සැකයක් ඇති කරගන්නත් එපා. මේ සැකය ඇති කරගන්නේ හේතුඵල ධර්මයන් නොදන්න නිසා. කර්මය කර්මඵල විශ්වාසය නොදන්න නිසා. පින්වතුනි මේ සිදුහත් කුමාරයා මේ සම්මා සම්බෝධිය උදෙසා මහා සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්න කුමාරයෙක්. මහා සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. මහා සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්න කුමාරයෙක් සම්මා සම්බෝධිය පතා ලෝකෙට මව් කුසෙන් බිහි වෙලා සතරවරම් දෙවියන් පිළිගනිද්දී ස්වභාව දහම උණු පැන් වැස්සක් සිතිල් පැන් වැස්සක් වැස්සා කියන කාරණය සුන්දර හේතුඵල දහමක් විතරයි. ඒ වගේමයි උණු පැන් වැස්සක් වැහැලා සිසිල් පැන් වැස්සක් වැහැලා මේ පිනැති කුමාරයා දෝවණය වෙලා මේ පිනැති කුමාරයා මහා පොළවට දෙපා තබද්දී පින්වතුනි රත් පැහැ නෙළුල් මල් 7ක් පහළ වුණා කියන කාරණය සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. සුන්දර හේතුඵල දහමක්. මොකද මේ පිනැති කුමාරයා සංසාරේ මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්න කුමාරයෙක්. මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්න මේ සිදුහත් බෝධිසත්වයෝ මහා පොළවට මුල් පියවර 7 තබද්දී රත් නෙළුම් මල් පහළ වෙනවා කියන්නේ සුන්දර හේතුඵල ධර්මයක්මයි. මේ හේතුඵල ධර්මයන් තේරුම් ගන්න නම් කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. එහෙමනම් පින්වතුනි බුද්ධානුස්සතියේ ශක්තිය සූත්‍රගත දහම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සූත්‍රගත දහම් විවේචනය කරන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අදාළව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේ ධර්මයන් අපි විග්‍රහ කරගන්නවා. එහෙනම් බලන්න බුද්ධානුස්සතියේ තියෙන ශක්තිය කුමක්ද කියලා. මොනසා අයෝමය ශක්තියක්ද? උදේ පාන්දර නැගිටලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ දවස පටන් ගන්න ඔබේ අධ්‍යාපනය පටන් ගන්න ඔබට කවදාක්වත් වරදින්නේ නැහැ. ඊළඟට අපි මෙතන වාඩි වෙලා මොකද්ද කළේ? මෛත්‍රිය වැඩුවා. දස දිසාවටම අපි මෙසිත පෙතරෙව්වා. සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ, සියලු බ්‍රහ්මයෝ, සතර අපා සත්‍යයෝ පින්වතුනි මෛත්‍රියට ආනිසංස කීයක්ද? ආනිසංස 11ක්. ඔබ මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කොච්චර කිව්වත් කිසිම සත්වෙක් සුවපත් වෙන්නේ නැහැ. ඔබ කලබල වෙන්න එපා. මම මෙතන ඉඳලා ඔබලා සුවපත් වේවා කියලා කොච්චර කිව්වත්
ඔබලා සුවපත් වෙන්නේ නැහැ. ඔබලා ඔතන ඉඳලා මම සුවපත් වේවා කියලා කොච්චර කිව්වත් මම සුවපත් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේ? අපි මේ කරන්නේ සියලු සත්‍යය උපයෝගී කරගෙන මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් අපි ලබා ගන්නවා. අපි ලබා ගන්නවා. සියලු දෙවියෝ සිහියට නගාගෙන සියලු දෙවියන්ට සුවපත් වේවා කියලා අපි ආනිසංස 11ක් ගන්නවා. මොකද තරුණ දරුවෝ අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ මෛත්‍රී වඩලා මොකටද? කොච්චර මෛත්‍රී වැඩුවත් සමාජය තුල ද්වේෂය වැඩි, වෛරය වැඩි, පලිගැනීම වැඩි. පින්වතුනි ඒක ඇත්ත. ඒක හෙට තවත් වැඩි වෙනවා. ඒ නිසායි මෛත්‍රී වඩන්න කියන්නේ. මේ විකෘති ලෝකයෙන් ඔබ ආරක්ෂා වෙන්න. ඔබ ආරක්ෂා වෙන්න. බුදුරජාණන් වහන්සේ ලෝකය ආරක්ෂා කරන්නේ නෙමෙයි, ලෝකයේ ස්වභාව කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ විකෘති ලෝකයෙන් ඔබ ආරක්ෂා වෙන්න. කොහොමද ආරක්ෂා වෙන්නේ? සියලු මිනිස්යෝ සිහියට නගා ගන්න සුවපත් වේවා කියන්නේ. ඒ කවුරුත් සුවපත් වෙන්නේ සියලු මිනිස්යෝ උපයෝගී කරගෙන ඔබයි සුවපත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. සියලු දෙවියෝ සිහිපත් කරගන්න. සියලු දෙවියෝ සුවපත් වේවා කියලා හිතන්න. දෙවියෝ සුවපත් වෙන්නේ අපි සුවපත් වේවා කිව්වට. පින්වතුනි දෙවියෝ උපයෝගී කරගෙන අපි සුවපත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළා වූ දහමක් මේ දහම ඔබේ මේ සංස්කාරවල ශක්තිය උදෙසාමයි දේශනා කරන්නේ. ඒ නිසා මෛත්‍රිය ඔබ පුහුණු කරන්න. උදේ පාන්දර නැගිට මොහොතේ දස දිසාවෙම සත්වයෝ සුවපත් වේවා කියලා දවස පටන් ගන්න. රාත්‍රියට නිින්දට යද්දී සියලු සත්වයෝ සුවපත් වේවා කියලා නිින්දට යන්න. ආනිසංස 11ක්. පින්වතුනි නපුරු ලෝකයක් අපි ඉදිරියේ තියෙන්නේ. අවිශ්වාස සහගත ලෝකයක් අපි ඉදිරියේ තියෙන්නේ. තෘෂ්ණාවෙන් වියරු ලෝකයක් අපි ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා අපේ ශක්තිය ඔබ ශක්තිමත් කරගන්න. මම අද උදේ මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳන් ඔබලා උපයෝගී කරගෙන මොනසා අයෝමය කුසලේ ශක්තියක් මගේ ජීවිතයට ගත්තද? මොනසා අයෝමය කුසලේ ශක්තියක් ඔබලගෙන් ගන්න තියෙන සියල්ල මං හූරලම ගත්තා. මගේ කාලය, මගේ වෙහෙස මගේ මුකුත් බලලා නැහැ. ඔබෙන් ගන්න තියෙන සියල්ලම මං හූරලා අරගෙන මං අයෝමය කුසලේ ශක්තියකින් මෙතනින් හවසට යන්නේ. ඇයි? කැඩෙන බිදෙන විසිරෙන සංස්කාර ලෝකය හරිම අනතුරක්. මේකට ඔරොත්තු දෙන්න ඕනේ. ඒ නිසා ඔබ අනුන් කියන දේ හිතන්න යන්න එපා. අනුන් කරන දේ කරන්න යන්න එපා. ඔබ තනිව මේ අභියෝගයේ ජය ගන්න. තනිව මේ අභියෝගයේ ජය ගන්න. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා දවස පටන් ගන්න. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා දවස අවසන් කරන්න. ආනිසංස 11ක් මොනවද? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, දෙවියන්ට, මිනිස්සෙයින්ට, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. ඔබ කැමතිද දෙවියන්ට ප්‍රිය වෙන කෙනෙක් බවට පත් වෙන්න? දෙවියෝ ඔබේ හෘද සාක්ෂියට වඩම්ම ගන්න. දෙවියෝ ඔබේ ජීවිතය දෙවොලක් බවට පත් කරගන්න. පින්වතුනි දෙවියෝ දේවාලය ඇතුලේ නෑ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නෑ දේවාලය ඇතුලේ දෙවියෝ ඉන්නවා කියලා. දේවාලය ඇතුලේ ඉන්න දෙවියන්ට ආවතේව කරන කපු මහත්වරෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියෝ වැඩ සිටින්නේ මිනිස්යාට වඩා යොදුන් 1000ක් උඩින් කියලා. මිනිස්යාට වඩා යොදුන් 1000ක් උඩින්. ඇයි? මිනිස්යාගේ ගඳ දෙවියාට උහුලන්න බෑ. මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, මුත්‍රා ගඳ නෙමෙයි. මිනිස්යාගේ ලෝභ, දේශ, මෝහයන්ගේ දුර්ගන්ධය, දුස්සීලභාවයේ දුර්ගන්ධය දෙවියන්ට උහුලන්න බෑ කියනවා. ඒ නිසා දෙවියෝ මිනිස්යාට වඩා යොදුන් 1000ක් උඩින් ඉන්නේ. පින්වතුනි එහෙනම් දෙවියෝ ලෝකේ ඉන්නවා. ඒකයි අපි දෙවියන්ට පින් දෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් මෛත්‍රියේ ශක්තියෙන් දෙවියන් ඔබේ අධ්‍යාත්මයට වඩම්ම ගන්න පුළුවන්. ඔබේ අධ්‍යාත්මය දෙවොලක් බවට පත් කරගන්න පුළුවන්. දෙවියෝ පස්සේ යන්න ඕනේ නැහැ. එතකොට මොකද? ඔබම දෙවියෙක් වෙලා මෛත්‍රියේ ශක්තිය. ඒ වගේම මෛත්‍රියෙන් තව ශක්තියක් තමයි වසවිසෙන් ආරක්ෂා වීම. පින්වතුනි අද භයානක වසවිස සංස්කෘතියක් තියෙනවා.
කෙහෙල් ගෙඩියක් කන්න බෑ, වසවිසක් පළතුරක් කන්න බෑ, එළවලුවක් කන්න බෑ, වෙන යම් දෙයක් ගන්න බෑ. තේ එකක් බිව්වත් ඒකටත් ඩයි දාලා. එනම් බලවත් වසවිස සංස්කෘතියක් අද සමාජය තුල පැතිරිලා යනවා. පාසල් දරුවෝ හැටියට ඔබලා හැම වෙලාවම කැමති වඩාත් රසදි දේ කන්න, දිව පිනවන්න, මනස පිනවන්න. ඒ නිසා මේ වසවිස සංස්කෘතියේ ලොකුම ගොදුර බවට අද පාසල් දරුවා පත් වෙලා තියෙනවා. පින්වතුනි, කවුද අපිට ආරක්ෂා කරන්නේ? කෝ අපිට ආරක්ෂකෙක්? කවුද අපිව මේවෙන් ආරක්ෂා කරන්නේ? අපි කෙරෙහි අනුකම්පාවෙන්, ජාතිය කෙරෙහි අනුකම්පාවෙන්, අනාගත පරපුර කෙරෙහි අනුකම්පාවෙන් කවුද ඔබලාව ආරක්ෂා කරන්නේ? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් පේන තැනක නැහැ. එහෙම කෙනෙක් පේන තැනක නැත්තේත් අපේ අකුසල් නිසා. අපේ අකුසල් නිසායි එවැනි කෙනෙක් පේන තැනකවත් නැත්තේ අම්මා තාත්තා හැර. නමුත් අම්මා තාත්තලත් මේ ගොදුරු බවට පත් වෙලා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ වසවිස සංස්කෘතියෙන් මිදෙන්න ඔබට දෙන ඖෂධය තමයි මෛත්‍රිය. ඔබ දැස් පියාගෙන මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා දවස පටන් ගන්න කෙනෙක් නම්, මම සුවපත් වෙම්මා කියලා දවස ගත කරන කෙනෙක් නම් කවදාක්වත් වසවිස ආහාරයක් ඔබ ගන්නෙ නෑ. එයි ඔබ දවස පටන් ගන්නෙම මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා. එහෙම කෙනෙක් කය දුකටපත් වෙන, රෝගී භාවයන්ට පත් වෙන දෙයක් කරන්නේ. ඒ නිසා පින්වතුනි, සමස්ත මනුස්ස සමාජයේම කර්ම රෝග වලින්, පිළිකා වලින් වකුගඩු දුර්වල වෙලා, අක්මා දුර්වල වෙලා, මොළය දුර්වල වෙලා, ආමාශය දුර්වල වෙලා, බලවත් කර්ම රෝගයන්ට යට වෙලා තියෙන්නේ මෛත්‍රියේ දුර්වලභාවයෙන්. මම සුවපත් වෙම්මා කියලා දකින්නේ. මම සුවපත් වෙම්මා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවට අදාළව ජීවත් වෙන්නේ නැහැ. තමා විසින්ම තමා විනාශ කළා දානවා. තමාගේ රස තෘෂ්ණාව නිසාම තමා විනාශ කළා දානවා. ඒ නිසා මම සුවපත් වෙම්මා කියන තැනට එන්න. මම සුවපත් වෙම්මා කියන තැනට ආවොත් ඔබව ලෙඩ කරන්න කාටවත් බෑ පින්වතුනි. සංස්කාරයන්ට විතරයි පුළුවන්. ඒ නිසා මම සුවපත් වෙම්මා කියලා දවස පටන් ගන්න. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා අනුන්ට වසවිස සංස්කෘතිය දෙන්න යන්න එපා. මෛත්‍රියේ ශක්තිය. ඊළඟට දැන් ඔබ සීලයක් තුල හික්මුණා. ඔබේ ජීවිතේ සමහර විට පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් මෙවැනි සීල ව්‍යාපාරයක්. උදේ ඉඳන් හවස වෙනකන් මෙබඳ සමත විදර්ශනා සීල ව්‍යාපාරයක්. සීලේ ආනිසංස 5ක් තියෙනවා. මොනවද මම උදේ මතක් කළා? ජනප්‍රියභාවය. ඔබට ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනේ නම් ඔබ අභියෝගයන්ට ඔරොත්තු දෙන කෙනෙක්. මේ කැඩෙන, බිදෙන, විසිරෙන සංස්කාර අභියෝගයට ඔරොත්තු දෙන්න. ඒ වගේම ඔබේ භවභෝග සම්පත් ආරක්ෂා කරගන්න. පින්වතුනි, සීලේ ශක්තිය ජීවිතයට ගන්න. ඔබ ආරක්ෂා කරන සෑම සිල්පදයක් විසින්ම පින්වතුනි ඔබ ජනප්‍රිය චරිතයක් කරනවා. ජනප්‍රිය චරිතයක් කරනවා. ඔබ ඕනෙම අභියෝගයට ඔරොත්තු දෙන දරුවෙක් කරනවා. ඔබේ භවභෝග සම්පත්, ඔබේ මෛත්‍රිය, සද්ධාව, කරුණාව, දයාව, ත්‍යාගය මේ සියල්ල ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ කැඩෙන, බිදෙන, විසිරෙන ලෝකය ගැන කියලා ඒ ලෝකයට ඔරොත්තු දෙන මාර්ගයයි මේ කියන්නේ. සද්ධාවෙන් ශක්තිමත් වෙන්න, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්න, සීලෙන් ශක්තිමත් වෙන්න, ත්‍යාගයෙන්. දැන් දාණයෙන් ශක්ති. මොකද්ද මේ අපි කරන්නේ? ධර්ම දානයක්. ධර්ම දානයේ ආනිසංස මොනවද? වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තිය. ධර්ම දානයේ ආනිසංසය. දැන් අද උදේ දානි දුන්නා, දහවල් දානි දුන්නා. මොනවද ආනිසංස? ආයුෂ, වර්ණය, සැපය, බලය. පින්වතුනි, මොනවද මේ අපි ගන්නේ? කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකෙට ඔරොත්තු දීමේ ශක්තිය. නිරෝගී වීමේ ශක්තිය. විභාග ජය ගැනීමේ ශක්තිය. අනාගතයේ ඉහළ වෘත්තිකෙක් වීමේ ශක්තිය. අනාගතයේ ජීවිතේ ජය ගැනීමේ ශක්තිය. අනාගතයේ දෙමාපියන් සතුටු කිරීමේ ශක්තිය.
අනාගතයේ ඉපදුන ජාතිය ඔසවා තැබීමේ ශක්තිය ඒකයි අපි මේ ගන්නෙ. ඒ නිසා පින්වතුනි දැන් අපි උදේ ඉඳන් මේ දක්වා මොනසා අයෝමය කුසලේ ශක්තියක් ජීවිතයට ගත්තද? උදේ ආපු අය නෙමේ ඔබලා ඊට වඩා මහා අයෝමය කුසල් ශක්තියක්. පින්වතුනි මේක බිඳෙන්න දෙන්න එපා. මේක යට වෙන්න දෙන්න එපා. මේක ෂේ වෙලා යන්න දෙන්න එපා. මේ කුසල් ශක්තිය ශක්තිමත් කරන්න. දැන් ඔබලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධිමත් හිතකට ඇවිල්ලා ඉන්නවා. දැන් තව පැය භාගයයි තියෙන්නේ. මම දැන් ඔබ මෙතනින් විදර්ශනාවට අරන් යනවා අවසාන කොටස. දැස් පියාගන්න හැමෝම. විදර්ශනාව මම මුලින් කිව්වා මේ ලෝක ධාතුවේ අයෝමය කුසල් ශක්තිය තියෙන විදර්ශනාමය තුල සතර සතිපට්ඨානය තුල මීට වඩා අයෝමය කුසලයක් ලෝකේ නැහැ. ඒ නිසා ඔබලාගේ අනාගත දියුණුව ශක්තිය උදෙසා මේ ගන්න තියෙන ශක්තිය ගන්න. මේ කැඩෙන බිදෙන විසිරෙන ලෝකේ කැඩෙන බිදෙන විසිරෙන කෙනෙක් බවට දැම්මපත් වෙන්න ඕනේ නැහැ. මේකට ඔරොත්තු දෙන්න. සීලෙන් ඔරොත්තු දෙන්න, මෛත්‍රියෙන් ඔරොත්තු දෙන්න. මහා පාරවල් වල 100 දෙනෙක් මලත් නෑ මම එහෙම අකල් මරණයට යන්නේ නෑ කියන අදිෂ්ඨානෙට එන්න. දියේ ගිලිලා 100 දෙනෙක් මලත් මම දියේ ගිලී මැරෙන්නේ නෑ කියන අදිෂ්ඨානෙට එන්න. මොන කර්ම රෝග මති වුණත් මං එවැනි කර්ම රෝගයට යට වෙන්නේ නෑ කියන අදිෂ්ඨානෙට එන්න. ඒ ශක්තියයි ඔබට මේ දෙන්නේ. කවුරු විභාග ෆේල් වුණත් මම විභාගේ ෆේල් වෙන්නේ නෑ කියන ශක්තියට එන්න. පින්වතුනි ඒ ශක්තියයි ඔබට මේ දෙන්නේ. දැස් පියාගන්න. හැමෝම දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් හිත යොමු කරන්න. ඔබේ රූපය නැවතත් අට්ටික සංඥාවක් කරලා දකින්න. දැස් පියාගෙන මනසින් ඔබේ රූපේ මාස ගලවලා අයින් කරන්න. රූපේ මාස ගලවලා අයින් කරලා ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න. දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල මතු වෙලා පේන්න ඕනේ. දැන් ඔබේ රූපය ගලවලා ඔතන තියෙන ඇට සැකිල්ලක් ඔබ මනෝමය රූපයකින් ඔය ඇට සැකිල්ල දිහා බලන්න. මනෝමය රූපයකින් ඔබේ ඇට සැකිල්ල දැන් ඔබට හොඳින් අරමුණු වෙනවා නම් භික්ෂුවගේ රූපයත් අට්ටික සංඥාවෙන් දකින්න. දැස් පියාගෙන භික්ෂුවගේ සිවුරු පිරිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වාඩි කරලා තියෙන්නේ සුදු පැහැ ඇට සැකිල්ල. දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙනවා. භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඔබේ ඇට සැකිල්ලයි. ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න 10 ගාණක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න. වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගෙන ඉන්න ඇට සැකිල්ලක්, පොඩි ඇට සැකිල්ලක්, ලොකු ඇට සැකිල්ලක්. මනුස්ස සංඥාව නිරුද්ධ වෙලා වටා පිටාවේ ඇට සැකිලි 10 ගාණක් ඔබට අරමුණු වෙනවා. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුණා කියන තැනින් ශබ්ද අයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. දැනුණා කියන තැනින් සිතුවිලි අයින් කරන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. දැන් ඔබට මේ වටා පිටාවේ සියල්ලෝම ඇට සැකිලි ගොඩක්. මේ සියල්ලන්ම ඔබ අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් දකින්න. බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක්. ඉඳගත්ත, නිදාගත්ත, ඇවිදින ඇට සැකිල්ලක්. ලක්ෂ ගාණක් ඇට සැකිලි දැන් අරමුණු වෙන්න ඕනේ. මුළු බස්නාහිර පළාතම ඇට සැකිලි ගොඩක්. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න. දැන් ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවක්. ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට පින්වතුනි ඔබ මේ මුළු ශ්‍රී ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. කෝටි 2කට වැඩි ඇට සැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇට සැකිල්ලක්, ඉඳගත් ඇට සැකිල්ලක්, නිදාගත් ඇට සැකිල්ලක්. ඇට සැකිලි කෝටි 2කට වැඩි
ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. දැන් ඔබට මුළු ශ්‍රී ලංකාවම ආර්ථික සංඥාවක්. ඔබට මුළු ශ්‍රී ලංකාවම ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් දකින්න. ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග, බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් දකින්න. කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා. ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්. මුළු ලෝකෙම ඇටසැකිලි යායක් මනුස්ස සංඥාව නිරුද්ධ වෙලා. දැස් පියාගෙන මුළු ලෝකෙම මනුස්ස සංඥාව නිරුද්ධ කරන්න. ඇටසැකිලි යායක් දකින්න මුළු ලෝකෙම. ඔබේ ඇටසැකිල්ලටත් හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. ඔබට දැන් මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවා නම් මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ශ්‍රී ලංකාවේ කෝටි 2කට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ සුන්දර රූපය සිහියට නගා ගන්න. ඔබේ සුන්දර රූපය අනාගතේ ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පවුලේ සුස්සාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණ හැටි නුවණින් දකින්න. දැස් පියාගන්න හැමෝම. දැස් පියාගෙන මේ මනුස්ස ලෝකේ සෑම මනුස්සෙක් සිහියට ගන්න. ලෝක සිටියේම ඇතුලේ ජීවත් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සුયો සිහියට ගන්න. දැන් ඔබට මුළු මනුස්ස ලෝකෙම මිනිස්සුયો කෝටි ප්‍රකෝටි ගාණක් පේන්න ඕනේ. මේ සෑම මිනිස්සෙක්ම අට්ටික සංඥාවක් කරන්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සුયો මනුස්ස සංඥාවෙන් මුදවලා අට්ටික සංඥාවක් කරන්න. මනුස්ස සංඥාව නිරුද්ධ කරන්න ලෝකයෙන්. මනුස්ස සංඥාව නිරුද්ධ කරලා අට්ටික සංඥාව ගන්න. ඊළඟට ඇට සැකිලි කෝටි ප්‍රකෝටි ගානම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් කරන්න. මනුස්ස සංඥාව ලෝකයෙන් නිරුද්ධ කරන්න. දැන් ඔබ ලෝකයෙන් මනුස්ස සංඥාව නිරුද්ධ කළා. ඊළඟට ශාස්ත්‍රීය දිව්‍යතල 6ට යන්න. තුසිතේ යාමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තියේ තාවතින්සේ චාතුරු මහරජකය මේ ශාස්ත්‍රීය දිව්‍යතල 6 කෝටි ගාණක් දෙවියන් දිව්‍යාංගනාවන් සිහියට නගා ගන්න. මේ සෑම දෙවියෙක් දිව්‍යාංගනාවක්ම අට්ටික සංඥාවක් කරන්න. දිව්‍ය සංඥා නිරුද්ධ කරන්න. සක්‍ර දෙවියන් ඇටසැකිල්ලක් කරන්න. සුජම්පතිය ඇටසැකිල්ලක් කරන්න. සතරවරම් දෙවියෝ ඇටසැකිල්ලක් කරන්න. මාතලී දෙවියන් ඇටසැකිල්ලක්. පින්වතුනි කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්නේ දිව්‍ය සංඥාව ඔබ නිරුද්ධ කළා. දිව්‍ය සංඥාව නිරුද්ධ කරලා අට්ටික සංඥාවක් බවට දෙවිවරු පත් කරලා දැන් ඔබ ඒ ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගානම කැඩිලා බිඳිලා විසිරිලා දිව්‍ය තලවලම බාහිර සතර මහා ධාතුවට මුහු කරන්න. දිව්‍ය සංඥා නිරුද්ධ කරන්න. දැන් මනුස්ස සංඥා නිරුද්ධ කළා. දිව්‍ය සංඥා නිරුද්ධ කළා. ඊළඟට ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලට යන්න.
එරමිනිය ගොතාගෙන බවුන් වඩන සමාධිය වඩන ධ්‍යාන වඩන කෝටි ගාණක් රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෝ සිහියට නගා ගන්න ඒ සෑම බ්‍රහ්මෙක්ම බ්‍රහ්ම සංඥාවෙන් මුද වෙලා අට්ටික සංඥාවට ගන්න දැන් ඔබට රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සෑම බ්‍රහ්මෙක්ම ඇටසැකිල්ලක් බ්‍රහ්ම සංඥාව ඔබ නිරුද්ධ කළා ඊළඟට ඒ ඇටසැකිලි කෝටි ගානම කැඩිලා බිඳිලා විසිරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවලම සතර මහා ධාතුවට මුහු කරන්න රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කරන්න ඊළඟට අනාගාමී බ්‍රහ්මතල පහට යන්න අනාගාමී බ්‍රහ්මතල පහේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩන කෝටි ගාණක් අනාගාමී බ්‍රහ්මයෝ බ්‍රහ්ම සංඥාවේ මුදවලා අට්ටික සංඥාවට ගන්න අට්ටික සංඥා කෝටි ගාණක් කැඩිලා බිඳිලා විසිරිලා අනාගාමී බ්‍රහ්ම තලවලම බාහිර සතර මහා ධාතුවට මුහු කරන්න අනාගාමී බ්‍රහ්ම සංඥා නිරුද්ධ කරන්න දැන් ඔබ මොකද්ද කළේ ලෝකයෙන් මනුස්ස සංඥාව නිරුද්ධ කළා දිව්‍ය සංඥා නිරුද්ධ කළා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කළා අනාගාමී බ්‍රහ්ම සංඥා නිරුද්ධ කළා මේ සියලු සංඥාවෝ නිරුද්ධ කරද්දී ඔබේ හිත පිහිටන්න මේ භවත්‍රේ තැනක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මේ භවත්‍රයෙන් නිදහස් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ යම් කාන්තාවකට යම් පිරිමියෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසකට ලබන්න පුළුවන් යම් ශ්‍රේෂ්ඨම කුසලයක් තියෙනවා නම් ඒකයි මම දැන් ඔබට කියලා දුන්නේ. ඒ මොකද්ද ඒ කුසලය? මේ භවත්‍රයම తాවකාලිකව නිරුද්ධ කළා. මනුස්ස සංඥා නිරුද්ධ කළා, දිව්‍ය සංඥා නිරුද්ධ කළා, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කළා, අනාගාමී බ්‍රහ්ම සංඥා නිරුද්ධ කරද්දී හිත පිහිටන්න ලෝකේ තැනක් නැහැ. ඒ නිසා මීට වඩා ශක්තිමත් කුසලයක් නැහැ. ඒ නිසා මේක වැඩුවා කියලා ඔබවත් මමවත් සෝවාන් ඵලයටපත් උන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මම ඔබලාට මේ මාර්ගයයි කියලා දෙන්නේ. මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන මාර්ගයයි. මීට වඩා ශක්තිමත් කුසලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නැහැ. ඒ නිසායි ඒ උතුම් ශක්තිය මේ මොහොතේ ඔබේ ජීවිතයට ගත්ත. ඒ තුලින් ඔබ දකින්න ඕනේ ඔබේ ජීවිතේ පුණ්‍යවන්තභාවය. මොකද මේ ලෝක ධාතුවේ පූජනීයම බිම් කඩ ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍ය භූමියයි. මේක ණයකාර රටක් බවට පත් වෙලා තියෙන බව ඇත්ත. සිංහාකන රටක් බවට පත් වෙලා තියෙන බව ඇත්ත. නමුත් මේ ලෝක ධාතුවේ පූජනීය බිම් කඩ ඔබ දෙපා තබාගෙන තියෙන මේ උතුම් මාතෘ භූමියයි. මේ වගේ පූජනීය බිම් කඩක් තව්තිසාවේවත් නැහැ පින්වතුනි. ඇයි ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ, රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ, ඒ වගේම උපසම්පදා භික්ෂූන් 20000කට වැඩිය වැඩ සිටින මේ උතුම් චතුරාර්ය සත්‍යයන්ගේ අර්ථය තේරවාදී බුදුදහම රඳා ඉන්න බිම් කඩයි මේ බිම් කඩ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම 15ක පොය දවසකටම තව්තිසාවේ සුදම් සභාව රැස් වෙනවා කියලා. සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සුදම් සභාව රැස් වෙන වෙලාවේ ලක්ෂ ගණන් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා. සක්‍ර දෙවිය මූලාසනයේ වැඩ ඉන්නවා. මූලාසනයේ වැඩ ඉදි සක්‍ර දෙවියෝ දකිනවා අලුත් දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා. දැන් මේ ගිය මාසේ හිටියේ නැති අලුත් දෙවිවරු, වර්ණය සැපේ බලයේ වැඩි දෙවිවරු. මොකද තව්තිසාවේ වර්ණය සැපේ බලයේ වැඩි දෙවිවරු පහළ වෙනවට සක්‍ර දෙවියන් හරි කැමති පින්වතුනි. ඇයි දිව්‍ය තලවල සුරාසුර යුද්ධ තියෙනවා. අසුර කොටස් සුර පක්ෂයට ගහනවා. මිත්‍යා දෘෂ්ටික කොටස් සම්මා දිට්ඨික දෙවියන්ට ගහනවා, පහර දෙනවා, යුද්ධ කරනවා දෙවියෝ. ඒ නිසා සක්‍ර දෙවියෝ හරිම කැමති වර්ණය සැපය බලය වැඩි අලුත් දෙවියෝ
අලුත් දිව්‍යාංගනාවෝ තව්තිසාවේ පහළ වෙනවට. දැන් මෙන්න සුදම් සභාව රැස් වෙලා සක්‍ර දෙවියෝ බලනකොට පේනවා අලුත් දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා සක්‍ර දෙවියෝ සාදුකාර දෙනවා. සාදු කියලා සාදුකාර දෙනවා. කාටද? අර දෙවියන්ට නෙමේ. අර පහළ වෙලා ඉන්න දෙවියන්ට නෙමේ. ඒ සුදම් සභාවේදී සක්‍ර දෙවියෝ සාදු කියලා සාදුකාර දෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍ය භූමියටයි. ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍ය භූමියටයි. මේ පුණ්‍ය භූමියේ ජීවත් වෙන ඔබලායි. ඔබලගේ අම්මා තාත්තලායි, ඔබලගේ ආච්චිලා සීයලායි පින් කරලා, දන් දීලා, මෛත්‍රිය වඩලා, භාවනා කරලා මැරිලා තව්තිසාවේ පහළ වෙන්නේ. එහෙම නැතුව තව්තිසාවට ඇමරිකාවෙන් යන්නේ නැහැ. තව්තිසාවට රුසියාවෙන් යන්නේ නැහැ. තව්තිසාවට චීනෙන් යන්නේ නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටික රටවල්. ඒගොල්ලෝ පින දන්නෙත් නැහැ. එහෙනම් පින්වතුනි, තව්තිසාවේ පහළ වෙන ඒ ශාස්ත්‍රීක දෙවියෝ පහළ වෙන්නේ මේ පුණ්‍ය භූමියේ පින්කම් කරපු මිනිස්සුමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හිතන්න. ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍ය භූමියට සෑම 15ක පොය දවසකටම සක්‍ර දෙවියෝ සාදු කියලා සාදුකාර දෙනවා. ඔබේ සාදුකාරයට සුදුස්සෙක් වෙන්න. ඔබේ සාදුකාරයට සුදුස්සෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම මේ සාදුකාරයට සුදුස්සෙක් වෙන්නයි උත්සාහ ගන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සක්‍ර දෙවියන්ගේ සාදුකාරයට සුදුස්සෙක් වෙන්න. ඒ උදෙසායි මේ උතුම් ධර්මය සාදු කියන. දැන් වෙලාව ඉවරයි. සාදු කියන්න. දැන් පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න. බොහොම සුන්දර පින්කමක් අපේ පින්වත් මහේෂ් පත්මසූරිය මහත්මයා බොහොම වෙහෙස මහන්සියක් වෙලා මේ පින්කම සිද්ධ කළා. මේක එසේ මෙසේ පින්කමක් නෙමේ. මං ඇහුවා අද දවල් දානේ පාසල් කොච්චර ගියාද කියලා. දානේ පාසල් 2200ක් ගිහිල්ලා තිනවා. දානේ පාසල් විතරයි. එතකොට මං ඔබට නිකන් කියන්නම්, ඔය දාන පාසලයක් රුපියල් 200ක් දීලා ගත්තත් ඔය දාන පාසල් 2200ට ලක්ෂ 6කට වැඩිය යනවා. දවල් දානෙට විතරක් ලක්ෂ 6කට වැඩිය. එතකොට උදේ දානේ මේ ශබ්ද විකාශන, මේ හත්, මේ පුටු, මේ සැරසිලි, පින්වතුනි මෙවැනි පින්කමක් කරන්න ලක්ෂ 20ක්වත් නැතුව බෑ. මන් දන්නේ මම නම් හිස් අතින් ඇවිල්ලා මං හිස් අතින් මෙතනින් යනවා. නමුත් මෙවැනි පින්කමක් කරන්න ඒසා මහා ධනයක්. මොකද දවල් විතරක් 2200ක් ආහාර මෙතන බෙදලා තිනවා. ඒ කියන්නේ 2200ක් සිල් අරගෙන ඉන්නවා. ඒ නිසා මෙවැනි පින්කමක් ලේසි පාසු නෑ. මම ඒ පින්වත් ගුරුතුමාගෙන් ඇහුවා ඊයේ රෑ පැය කීයක් නිදාගත්තද කියලා. අනේ ස්වාමීන් වහන්සේ තාම නිදාගත්තේ නැහැ කියලා. මේ මන් දැන් මීට පැයකට ඉස්සෙල්ලා මාව එක්කන් එනකොට කිව්වේ. තාම නිදාගෙන නෑ. ඒ ක්‍රිෂාන්ත මහත්මයා අපේ අනිතර හමුදාවේ දරුවා, ඒ වගේම අපේ ෆාමසියේ මහත්මයා ඇතුළු අර කස්ටම් එකේ මහත්තයා ඇතුළේ නම් වශයෙන් මට කියන්න මතකයක් එන්නේ නැහැ. ඒ කවුරුත් තාම නිදාගෙන නැහැ. ඒ නිසා පින්වතුනි මේක එසේ මෙසේ මහා කැපවීමක් කළ යුතු පින්කමක්. ඒ නිසා මේ පින්කම මට කොතැනකදීවත් පුංචියෝ වරදක් මට පෙන්වන්න තැනක් නැහැ පින්කමේ. මම දැකලා තියෙනවා පින්කම් කරද්දී වැරදි තියෙනවා. නමුත් මෙතනදී නම් කිසිම පින්කම මෙතනකදී මට මෙන්න මේ තැන පුංචි වරදක් තියෙනවා කියලා කියන්න බැරි තරමට බොහොම සුන්දර ආකාරයෙන් පින්කම සිද්ධ කළා. ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම සමත විදර්ශනා කුසල් ධර්මයක්ම මුලින්ම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ උතුම් සමත විදර්ශනා පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු. ඔය ශබ්දෙ මදි. මං උදේ කිව්වා ශබ්ද නගලා සාදුකාර දෙද්දි ආනිසංස 11ක් ගන්න කියලා. පින්වතුනි මේ ශාසනය හරිම දුර්ලභ ශාසනයක්. මේ ශාසනයේ අනාගතයේ අතුරුදහන් වුණොත් ඊළඟ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන තව අවුරුදු ලක්ෂ 50ක්වත් යනවා. අවුරුදු ලක්ෂ 50ක්. එතකන් ශාසනයක් නැහැ. ඒ නිසා මේ ශාසනය හරිම දුර්ලභයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ගන්න තියෙන යම් පුංචි තැනක් තියෙනවා නම් ගන්න තියෙන දේ උදුරලම ගන්න.
ගන්න තියෙන දේ උහුරලම ගන්න. මං කිව්වනේ මං උදේ ඉඳන් මට ගන්න තියෙන සියල්ලම මං ගත්තා කියලා. එහෙනම් පින්වතුනි සාදු කියද්දි ශබ්ද නගර සාදු කියලා ආනිසංස 11 කුදුරලා ගන්න. ආනිසංස 11 කුදුරලා ගන්න. ඒක ඔබට මට නෙමෙයි. ඔබටයි. මොනවා නැති වුණත් රූපේ හරි ලස්සන වෙයි. මොකෝ මෛත්‍රී ආනිසංසය තමයි ප්‍රසන්න රූපයක් ලැබෙනවා. ඒක ලැබෙනවානේ. ඒක කෙරෙහි තෘෂ්ණාවෙන් හරි ගන්න. ඒ නිසා සාදුකාර දෙති සාදු කියලා ශබ්ද නගලා සාදුකාර දෙන මොහොතක් පාසා මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් ජීවිතයට කරනවා. ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. අනේ අපි ගෑනු දරුවෝ අපි නෑ සාදු කියලා ශබ්ද නගලා සාදු කියන්න. ශබ්ද නගලා සාදු කියලා මෛත්‍රියට ලබන ආනිසංස 11 ජීවිතයට වැඩෙද්දී ගෑනු දරුවෝ අදට වඩා හෙට ලස්සන වෙනවා. දැන් උදේ ආපු අය නෙමෙයි මෙතන ඉන්නේ. උදේ ආවට වඩා ලස්සන දරුවෝ ඉන්නේ. මොකද හිත තැම්පත් වෙලා, චංචල හිත නැවතිලා, සීල ශක්තිය එකතු වෙලා, මෛත්‍රියේ ශක්තිය එකතු වෙලා, ධර්ම දානයේ ශක්තිය එකතු වෙලා ආවට වඩා ලස්සන වෙලා. ඒ නිසා සාදු කියන ශබ්ද නගලා මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම අද උදේ ඉඳන් මේ ස්ථානයේ වැඩ සිටිමින් මේ පින්කමට සහ සම්බන්ධ වෙන ඒ වැඩම කොට වදාළ ගෞරවනීය නායක මෑණියන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු දැන් සද්ද එනවා නේද? සංගවගෙන ඉන්නේ. දැන් ඊළඟට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරද්දී මෙතන ගොඩාක් නම් වගයක් තියෙනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේලා පොළොන්නරුව මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති අතිපූජනීය අවසරයි ඕනෑගම උපාලි ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම අති ගෞරවනීය අතිපූජනීය අවසරයි කැලණියේ ශාසන වංශ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අද දවසේ මෙතෙන්ට වැඩම කරලා පින්වතුන්ලාට උතුම් ධර්මයෙන් සංග්‍රහ කිරීම පිළිබඳව උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න අවබෝධ කරන්නම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. සාදු. ඒ වගේමයි සංවිධානයේ සහ මේ පින්කම උදෙසා සංවිධාන කටයුතු සහ ඒ දායකත්වයේ ලබා දුන් පින්වත් අපේ මහේෂ් පද්මසූරිය පින්වත් මහත්මයා, ඒ දුවා දරුවන් නෝන මහත්මීන් මව් දෙමාපියන්ටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු. ඒ වගේම කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ පින්වත් සභාපතිතුමන් ඇතුළු අපිට සහයෝගයන් ලබා දුන් සියලුම බෝධි භාරකාර මණ්ඩලයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ආසන පාසුකම් වෙනුවෙන් මෙට්ට ලබා දුන් ගජබා රෙදුමේන්තු අධිපති මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම පින්වත් මහත්මයාටත් ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා පින්වත් මහත්මයාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු. ඒ වගේම කළුතර නගර සභාවේ කළුතර පොලිසියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ සහාය දැක්වූ සියලුම පින්වත් මහත්ම මහත්මීන්ටත් විවිධ අයුරින් උපකාර කළ සියලුම මව් දෙමාපියන්ටත් අද දින නිවාඩු ලබා දීමෙන් සහාය දැක්වූ සහෝදර පින්වත් ගුරු මහත්මීන්ටත් ඒ වගේම සහාය දැක්වීම සඳහා මෙහි පැමිණි ක්‍රිස්තියානි සහ මුස්ලිම් පින්වත් දූ දරුවන්ටත් ඒ වගේම විවිධ අයුරින් උපකාර කළ කල්යාණ මිත්‍ර සියලුම පින්වතුන්ලාටත් අද දවසේ ඒ උපකාර ධර්මයන් සකස් කොට දුන් ඒ සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ සියලුම පින්වතුන්ලාටත් මේ රැස් කරගත්තා වූ සමත විදර්ශනා කුසල් ධර්මයෝ ඒ වගේම අපේ ක්‍රිසාන්ත කල්පගේ පිල්මත් මහත්තයා ඒ අපේ
ෆාමසිය පින්වත් මහත්මයා අපේ හමුදාවේ සහයේ කස්ටම් එකේ වැඩ කරන රේගුවේ වැඩ කරන මේ පින්වත් මහත්තුරු ඇතුළු ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම මහත්වරුන්ටත් මේ රැස් කරගත්තා වූ සමත විදර්ශනා කුසල් ධර්මයෝ නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න සාදු සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා අප නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිස්සාවේ සත්‍යෝ තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම්සේ සිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය අම්මල තාත්තල ආච්චිල සීයලගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නංහෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඉදම් මේ ඥාතී නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වත් දුවා දරුවන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාවචාච අම්මේහි කියලා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මාත් සමග ශබ්ද නගලා කියන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ උජුච සුවචෝච සුවචෝචස්ස මුදුවනති මානී සන්තුස්සකෝච සුවරෝච අප්පකිච්ඡෝච සල්ලෝක උත්ති සංකේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචියේ වින්නෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා යේකේ චිපාන භූතස්මි තථා වාතාවරාපා අනවසේසා දීගාවායි මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨාවා යේවා දිට්ඨායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නපරෝ පරං නිකොබ්බේත ඥාති මන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය මාතා යතානියම් පුත්තං ආයුසායේක පුද්ධ මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන
සම්භාවයේ අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝචතිරියංච අසංවාදං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස මිගද මිද්දෝ ඒතං සචින් අදිෂ්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය නයි ජාතු ගබ්බසෙයං පුඤ්ඤරේති තේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බතා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනොත්තමෝ පදුමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ අරසාරති පදමොත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුද්ගවෝ සුජාතෝ සබ්බ ලෝකස්ගෝ පියදස්සී නරා සබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්මහෝ කුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී චානුපමෝ සිකී සබ්බහිතෝ සත්තා වෙස්ස බෝසුකදායකෝ කකුසන්දෝ සත්ත්වාවෝ කෝනාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිතං අනුරක්කන්තු ආරෝගේන සුකේන චාප්ති තේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං විරූපක්ඛේ ඉමේ මෙත්තං මෙත්තං ඒරාපතේ ඉමේ ජබ්භ්‍යා පුත්තේ ඉමේ මෙත්තං කන්නා ගෝතමකේච ආපාදකේ ඉමේ මෙත්තං මෙත්තං දීපාදකේ ඉමේ චතුප්පදේ ඉමේ මෙත්තං මෙත්තං බහුප්පදේ ඉමේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසී බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාග අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්ස නියයි විච්චිකා සතපදි උන්නාරාබී සරබෝ මෝසිකා කතාමේ රක්කා කතාමේ පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවත් නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්තේ අපේතයං චක්කුමා ඒක
ජාරිස්ස වන්නෝ පඨවි ප්‍රභාසෝ තන්තං නමස්සාමි හරිස් වන්නං පඨවි ප්‍රභාසන්තයජ්ජ ගුත්තා විරේ මුරත්තිං යේ බ්‍රහක් වේදගෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම්පාලයන්තෝ නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියායි මන්සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසන කප්පයිති තේන සච්ච වච්චේන සත්තිතේ හෝතු සබ්බදායිතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තෝ ත්වං සදාති සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මුල් කරගෙන කරගත්තා වූ මේ සමත විදර්ශනා කුසල් ධර්මයෝ මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දකින්න අවබෝධ කරන්න මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්ත්‍යා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා මාත් සමග කියන්න කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරිපන්න තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු පින්වතුල්ලා සියලු දෙනාම දැන්
මේ උපෝසථ සීලය පවාරණය කිරීම සඳහා හැමෝම ශබ්ද නගලා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම භන්තේ සාදු 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 පින්වතුල්ලාට මෙස් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම නැවතත් මම පින් අනුමෝදන් කරනවා. ඒ පින්වත් මහේෂ් පත්මසූරිය පින්වත් ගුරුතුමාටත් ඒ කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ අපේ පින්වත් ක්‍රිෂාන්ත මහත්මයා ඇතුළු ඒ සියලුම පින්වතුල්ලාටත් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම දෙනාටත් අද දවසේ වෙහෙස මාන්සි වූ සියලුම දෙනාටත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් අද උදේ ඉඳන් සහසම්බන්ධ වෙන ඒ ගෞරවනීය මෑණියන් වහන්සේටත් ඒ පින්වත් දුව පුතාලා අම්මා තාත්තලා සියලුම දෙනාටත් දැකබලා සතුටු වූ සියලු දෙනාටත් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාටත් මේ පින්කමේ මෙහෙයවීමේ කටයුතු සිදු කරපු අපේ මෙත්මග රූපවාහිනී ආයතනයේ අපේ පින්වත් ඒ මහත්මයාටත් පුතේ නම මොකක්ද යාගේ පින්වත් සංඝ මහත්මයාටත් ඒ වගේම උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වතුන්ලාටත් මේ රැස් කරගත්තා වූ සමත විදර්ශනා කුසල් ධර්මයෝ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. දුවා දරුවන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වෙන්න කියලා මෙස් සිතින් ආශිර්වාද කරනවා.
සබ්බීතියෝ ව්‍යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වෙජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඒ කලුතර බෝධිරාජානන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් කරගත්තා උතුම් සමත විදර්ශනා කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ පින්වත් මහේෂ් පත්මසූරිය මහත්මයා දුවා දරුවන් නෝන මහත්මිය උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනා කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට දැක බලා සතුටු සියලු දෙනා ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ජීවිතවලට බලපාන අතීත අකුසල් තිබේ නම් තුනී වෙලා ඕගොල්ලන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලුම දෙනාට තම තමන්ගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ වෙන ධර්මයේ අර්ථයන් වැඩෙන සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා සාදු 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 එකට එක්ව ශබ්ද නගා උච්චාරණය කරමින් වන්දනා කරමු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං මරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සිරුවන් සරණයි සුවපත් වේවා දීර්ඝායුෂ සේවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා හැමෝටම ගොඩාක් පිං උදේ ඉඳන් රැඳී හිටියාට හැමෝටම තෙරුවන් බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේ
බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරියුණ කළ හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා